ජහුට කතාවේ ඇත්තටම සමාධිගේ යාළුවා. හොඳම යාළුවා. ඇයි මේ විදියට සමාධිව පාවල දුන්නේ? ගොඩ දෙනෙක්ට ඒ ගැන මේ වෙනකොට කල්පනා කරන්න කාරණා ගොඩාක්ම එකතු වෙලා තිබුණ නේද කියන කතාව ගැන විතරක් අපි මතක් කරනවා. මගේ විග්‍රහය ඊටාම සාධාරණ සහ කතාවේ ගැඹුරුම පැත්ත ස්පර්ශ කරන කරුණක් කියලා ඔයාලටත් දැනෙයි බලලා ඉවරුනහම. ඇත්තටම අසංකා හදිසි වෙනස් වීම පිටුපස විශ්වගේ කුමන්ත්‍රණකාරී දෑත් තිබීම සහ ඒ නිසා සමාධිගේ මිතුදමට සිදු අසාධාරණය ප්‍රේක්ෂකයන්ගේ හදවතට තදින්ම දැනෙන කරුණක්ද වෙලා තිබුණා. සමාධිගේ හොඳම මිතුරිය ලෙස සිටි ඇය එකපාරටම දුරස් වීම ඇය විඳින ලොකුම වේදනාවක්. මෙහිදී ඇයගේ වරදට ඔහු විශ්ව විසින් වැරදි දේ පවසා මානසිකව වෙනස් කර තිබීම අවධාරණය කරන්නට හැකි කියලයි මම මේ මොහොතේදී මතක් කරන්නේ. විශ්ව සමාධිගේ අම්මා සහ තාත්තව රවට්ටාගත් ආකාරයටම මේ මිතුරියවත් රවට්ටා සමාධි ගැන වැරදි කියලා ඔහු ඇයගෙන් ඈත් කරන්න කටයුතු කළා වන්නට පුළුවන්. විශ්වගේ ගේම් එක නිසා නිර්දෝෂී සමාධි වැරදිකාරියක් වුණා කියන දේ පසුව ඇයට දැනුණට පස්සේ මේ සියලු දේවල් Taman වෙනස් කළ යුතුයි කියන තැනකට පත්වෙයි කියන ඒ කතාව තමයි අපි අද මේ වෙලාවේ මතක් කරන්නට සෑහෙන ඉඩකඩක් වෙන් කරගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි මං අද මතක් කරන්න ඕන.